හොඳයි මේ අපේ e-කොමර්ස් වෙබ් ඇපලිකේෂන් එකේ හතරවෙනි වීඩියෝ එක ඉතිං මේ වීඩියෝගෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සයිනින් වෙද්දී මේ තියෙන රිමෙම්බර් මී ඔප්ෂන් එක ගැන මේක කොහොමද ෆන්ක්ෂන් වෙන්නේ කියලා. ඉතිං කලින් වීඩියෝස් වලදී මේ වෙබ් ඇපලිකේෂන් එක හදාගන්න විදිය එක සයිට් බටන්ස් මේ මේජ් ඇඩ් කරන ඒවා ලෝගෝ ඇඩ් කරන ඒවා ඒ වගේම සයින් අප් ප්‍රොසෙස් එක සහ සයින් ප්‍රොසෙස් එක මම කතා කරා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ සයින් ඉන් ප්‍රොසෙස් එක වෙද්දිම වෙන එක සිද්ධියක් මේ රිමෙම්බර් මී බටන් එක වැඩ කරන විදිය ෆන්ක්ෂන් වෙන විදිය කොහොමද කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් අපි යමු කෝඩ් එකට මුලින්ම. ඉතින් මේ තියෙන්නේ සයින් ඉන් බොක්ස් එක ක්‍රියේට් කරගත්ත සයින් ඉන් කොටස. ඉතින් මේක ඔයගොල්ලන්ට පේනවා මේ චෙක් බොක්ස් එකක් තියෙනවා රිමෙම්බර් මේ කියලා මම හදාගත්ත. ඉතින් මේක ගැන තමයි අපි කතා කරන්න යන්නේ මේක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේක වැඩ කරන්න අපි සයින් වෙද්දී ඊමේල් පාස්වර්ඩ් අපි යූස් කරලා මේ සයින් ඉන් බටන් එක පේපුවට පස්සේ මෙතන සයින් ඉන් ෆන්ක්ෂන් එක කෝල් වෙද්දී තමයි ඒක වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ සයින් එක. ඉතින් අපි රිමෙම්බර් මී එකට අයිඩිය එකක් දීලා තියෙනවා මේ විදිහට රිමෙම්බර් මී කියලා. ඉතින් අපි සයින් ඉන් බටන් එක එවුවට පස්සේ මේක යනවා මේ සයින් ඉන් ෆන්ක්ෂන් එක කෝල් වෙන. එතකොට මේ තියෙන සයින් ඉන් ෆන්ක්ෂන් එක ඉතින් මේකට ගියාට පස්සේ වැලියු එක ID එකකින් එවන මෙතනින් අල්ල ගන්නවා. අල්ලගෙන වේරියබල් එකකට ස්ටෝර් කර ගන්නවා රිමෙම්බර් මී කියලා. ඊට පස්සේ මේ යවන ෆෝම් ඩේටා එකේට මේක ඇප්ලින් කරලා පෝස්ට් මෙතඩ් එකක් විදියට යවනවා signingprocess.php ෆයිල් එකට. ඉතින් අපි ඒකට ගිහිල්ලා බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන එක මේ පෝස්ට් මෙතඩ් එකෙන් ගෙවන එක මෙතනදී වේරියබල් එකකට assign කරගන්නවා remember me කියලා. ඉතින් ඒක තමයි මෙතනදී මේ චෙක් කරන්නේ. ඉතින් එතනින් අපි remember me කියන check box එක select කරලා එවුවොත් ඉතින් ඒක value එකක් විදියට මෙතනට එනවා. ඉතින් එතකොට මෙතනදී එක අපි remember me check box එකේ අපි ටික් එක දැම්මද නැද්ද කියන එක මෙතනින් බලනවා. true ද කියලා, true ද false ද කියලා. ඉතින් true නම් මෙතනදී cookie එකක් හදනවා. ඇත්තටම කිව්වොත් cookie එකක් ගැන ඔයගොල්ලෝ දන්නේ නැත්නම් cookie එකක් කියලා කියන්නේ අපි web application name පාවිච්චි කරද්දී මේකේ user activity, user experience තාවකාලික store කරගන්න use කරන එක. ඉතින් cookie එකක main purpose එක තමයි user web application එක ඇතුළේ කරන දේවල් එක user experience එක එයාලට නැවත නැවත ලබා දෙන්න තමයි cookies mainly use කරන්නේ. ඉතින් cookie එකකදී වෙන්නේ මුලින්ම මේ අපේ client side එකෙන් අපි dataත් එක්ක HTTP request එකක් first time යද්දී first time යවුවට පස්සේ server side එක පැත්තේ ඒවට අපි යවන data ටික store කරගන්න PHP session baskets ඇතින්. ඉතින් ඔය basket වලට unique PHP ses ID කියලා දේවල් ටිකක් generate වෙනවා ID එක. ඉතින් එතකොට දැන් first time අපි එම යවුවට පස්සේ client side එකේ අපි ඔය data ටික sign in කරනවා නම් ඒ sign in කරන්න use කරපු details ටිකත් එක්ක අපි HTTP request එක යවුවට පස්සේ server side එකේ ses ID එක හැදිලා PHP ses ID එක හැදිලා ඊට පස්සේ අපිට HTTP response එකත් එක්ක එන්නේ PHP ses ID එක. ඉතින් ඒක ඇවිල්ලා අපේ browser එකේ store වෙනවා. ඉතින් first time අපි request එකක් කරද්දී ඒක තමයි වෙන්නේ. ඉතින් second time නම් data අලුතෙන් යන්නේ නෑ අර ses ID එක තමයි HTTP request එකත් එක්ක server side එකට යන්නේ.
එතකොට අයිඩිය එක ඒට ගියාට පස්සේ ඒ සර්ව සයිඩ් එකකින් බලනවා මේ PHP සෙස්සයිඩකට ගැලපෙන PHP සෙසන් බාස්කට්ටයක් තියෙනද කියලා. බාස්කට්ටයක් තියෙනවා නම් ඒකළු එක ඇක්සෙස් කරන්න දෙනවා. ඉතිං එකම නමෙන් කුකිස් දෙක් කුකිස් වැලියස් දෙකක්ම ඔයලාක තියෙන්නෑ මුණොත් එන්න කුකිය එකේ වැලුව එක අප්ඩේට් වෙන එක තමයි වෙන්න. ඉතිං කුකිය එකක් කියන්න ඒවගේ දෙයක්. ඉතිං මෙතන දිවෙන්නෙත් අපි රිමෙම්බමී ඔප්ෂන්ට මේ කරට පස්ස මෙතන කුකිය එකක් හැදෙන එක. ඉතිං මේක තමයි කුකියගේ නම තර මේක තමයි කුකියගේ වැලිුව එක. ඉති ඔගොන පේන වැලිුව එක එන්න මෙතනින් මේ ඊමේල් කියන එක පාස්සට් කියන එක ඒ වැලිුව එක ඇවිල්ල එතන මේ කුකිය එක මේ නමින් මේක සෙට් හදාගන්න කුකිය එක. ඉතින් මේ තින්න එක්ස්පය ඩේට් එක කුකිය එක. ඉතිං මේ කවුද්දක් ඉතිර තම තියෙන්නේ. ඉතිං අපි රිමෙම්බමි ඔප්ෂන් එක ටික් එක දාලා මේකරොත් කුකී දෙකක් හැදෙන ඊමේල් එකට පාස්සඩ් එකයි. එහෙම නැත්තම් ඊමේල් පාස්සඩ් එකයි කුකීස් අයින් වෙලා යනවා. ඉතිං ඔය විදිර තමයි කුකිය එක හැදෙන්නේ. ඉතිං අපි මෙතැන්ට ගියත් මෙතන මේ එම්ට දිට මේ ගතන හදල තියන්න කුකීස් මේ නමින් තිබ්බොත් මෙතන්ට දාගන්න පුළන් විදිට එම නැත්තන් එම්ට විදිරම තියන්න. ඉතින් දැ මෙතනදී චෙක් කරනවා ඊමේල් කියල නමින් කුකේ එකක් තියෙනද කියලා. එහෙම තියෙනනම් මෙතන ඊමේල් කියන එකට එක එක්සයින් කරගන්න. තෙගුන් පේනා මෙතන එකෝ කල්ල තියන්නේ ඊමේල් කියන මේක. ඉතිං කුකිය එකක් තියනවන කියන අපි රිමෙම්බමි ඔප්ෂන් එක දාලා මෙකට පස්සේ ඊමේල් එකට පාස්වඩ් එකට කුකීස් හැදෙනවා. එතකොට අපේ යුස එක්ස්පිරන්ස එක වැඩි කරන්න ලොම් කරන්නේ මෙතන කුකිය එක මම මෙතන එකෝ කල්ල තියෙන කියන්නේ ප්‍රීෆිල්ට කියන්නේ මට මේක ටයිප් කරන්න ඕන්න මම කලින් කියපු ඇපලිකේෂන්යකට මගේ කුකිස් පාවිච්චි කරලා එකුළම් ප්‍රීෆිල් කරල දෙනවා. ඇතට මම කලින් ලෝකේච්ච කෙනෙක් විදියට මගේ මට වෙලාවක් යන්නේ නෑ ආයි ඒවා ටයිප් කර ඉන්න. තින් ඒගොලොන් එකෙන් පුළුවන් ලේසියෙන්ම ඒවටික ප්‍රීෆිල් කරගන්න. ඉතින් මෙතනත් එන්නේ එකම තමයි පාස්සට් කියන නමින් කුකිය එකක් තියෙනවාද කියල බලනවා. එහෙම තියෙනවන එක පාස්සට් කියන මේ ඒරියබෙල් එකට එසයින් කරගන්න. ඉති ඒකත් ඔකොන්න පේන මෙතන එක එක කරලා තියන්නේ මෙතන ඒකයි ප්‍රේකින් වෙන්නේ ප්‍රීෆිල් වෙලා තියෙනවා. ඒ ෆිල් දෙක ප්‍රීෆිල් වෙලා තියෙනවා මගේ ඊමේල් එකෙන පාසට් එක. ඉතිං මේක තමයි කෝඩ් එක එක තමයි ෆංක්ෂන්න විදි. ඉතිං අපි ෆංක්ෂන්න විදිය අපි දැම් බලමු දෙක වෙන්න කියලා. ඉතිං මුලිමම පෙන්න්න පාලට ඉමමි ඔප්ෂන් එක නැතුව කොමද මේක සයිනින් වෙන්න කියලා. ඉතිං අන්ද ඊමේල් එක යනවා. පාස්වර්ඩ් එක නෝදගන්න. ඉතිං මම මේ රිමෙම්බමී කියන එක ඔප්ෂන් එක සිලෙක්් කරන්න එනතුම සයින් වෙනවා. හරි අපි දැන් හෝම් පේජ් එකට ආවේ. ඔකට මම මෙතන පෙන්නන්න මෙතන කිසිම ගොලන්ට පේනවා කිසිම කුකියක් හැදුන්න අපි රිමෙම්බමී ඔප්ෂන් එක දාපු නැති නිසා දැමම් පෙන්න්න ඔකුන්ට රිමෙම්බමී ඔප්ෂන් එකත් එක්ක එක්කරට පස්ස කෝමද කුකිය ඇදින් ඒ වගේම මේ ඒරියාස් කොමද ප්‍රීෆිල්් වෙන්න කියලා.
ඉතින් මම මේ විදිහට remember me එකට ටික් එකක් දාගන්නවා. ටික් එකක් දාගෙන sign in වෙනවා. කලින් වගේම අපේ හෝම් පේජ් එකට ආවා. ඉතින් දැන් මම පෙන්නන්න වෙනස ඔයගොල්ලන්ට. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මේ විදිහට මෙතන cookies ටැග් හැදිලා තියෙනවා. email කියලා ඒ වගේම password කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්න pre-filled වෙන විදිය. මම මේක refresh කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා sign in වෙන්න ගියාට පස්සේ මෙතන refill වෙලා තියෙනවා මගේ email එකයි password එකයි. ඉතින් මට manually මේවා type කර කර ඉන්න ඕනේ නැහැ. මගේ වෙලාව මේක කරගන්න ඕනේ නැහැ. මට කෙලින්ම පුළුවන් sign in වෙන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට තමයි cookies generate වෙලා කොහොමද sign in ටික උනේ කියලා. ඉතින් මේම තමයි remember me option එක function වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ දේවල් ටික තේරුණා cookies ගැන අවබෝධයක් හම්බුණා කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.